ටොක්ස් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ෆිෂ් ඔයිල් ගැන. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා ෆිෂ් ඔයිල් ලබා ගන්නේ කොහොමද? මේකේ ගුණ මොනවාද? මෝරුගුලි දෙකම එකයිද? භාවිතා කරන්නේ කොහොමද සහ ලස්සන වෙන්නේ මේකෙන් කොහොමද කියලා අද වීඩියෝ එකකින් කතා කරනවා. ෆිෂ් ඔයිල් මාළුන්ගේ පටකවල තමයි තියෙන්නේ. මාළුන්ගේ පටක වලින් ලබා ගන්නා තෙල් වලට තමයි ෆිෂ් ඔයිල් කියලා කියන්නේ. මේ සඳහා ටූනා, සැමන්, මැකරල් වගේ මාළු යොදා ගන්නවා. ඉතින් මේක වසරේ මොන කාලවලද මොන ප්‍රදේශයෙන්ද ලබා ගන්නේ මාළුවාගේ වර්ගය මොකක්ද කියන මේ දේවල් අනුව ෆිෂ් ඔයිල් වල ගුණාත්මකභාවය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ස්වභාවයෙන්ම මාළු තෙල් වල ඔමේගා 3 මේද අම්ලවල EPA සහ DHA කියන මේද අම්ල තියෙනවා. මේ ෆිෂ් ඔයිල් ඒ නිෂ්පාදනය කරන රට සහ ඒ මාළු අනුව නම් කරනවා. ෆිෂ් ඔයිල් කියන්නේ අපි ශරීරයට ලබා ගන්නම ඕනි දෙයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේක නම් කරලා තියෙනවා සතියට එක්වරක් හෝ මාළු ආහාරයට ගන්න ඕනි කියලා. නමුත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. රසදිය වැඩි මාළු ගන්න නැතුව රසදිය අඩු මාළු ආහාරයට ගන්න. ඉතින් ඔයාලා හොඳම ෆිෂ් ඔයිල් එකක් තෝරගද්දී ඒ නිෂ්පාදිත රට බලන්න ඕනේ. UK, USA, ඕස්ට්‍රේලියාව වැනි රටවල ෆිෂ් ඔයිල් ගොඩක්ම හොඳයි. ෆිෂ් ඔයිල් හා මෝරුගුලි කියන්නේ දෙකම එකක්ද? ෆිෂ් ඔයිල් හදන්න ගොඩක්ම වෙලාවට යොදාගන්නේ සැමන්, මැකරල් වැනි මත්ස්‍යයන්. එම මත්ස්‍යයන්ගේ පටක වලින් තමයි මේ ෆිෂ් ඔයිල් නිර්මාණය කරන්නේ. නමුත් මෝර තෙල් ලබා ගන්නේ කොඩ් කියන මත්ස්‍යයාගේ අක්මාවෙන්. මෝර තෙල් වල විටමින් A හා D තියෙන අතර ෆිෂ් ඔයිල් වල A and D බොහෝ දුරට අඩුවක් තියෙනවා. මේ A and D ගොඩක්ම ඇස් පෙනීම සහ ශරීරයේ අස්ථි වලට ගොඩක්ම උපකාරී වෙනවා. මේ ෆිෂ් ඔයිල් භාවිතා කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දවසට එකක් හෝ දෙකක් ලබා ගන්න පුළුවන්. ඒත් වැඩිපුර සාමාන්‍යයෙන් දවසට එකක් තමයි ලබා ගන්න. අපි වැඩියෙන් අවධානය යොමු කරන්න ඕනේ નિયમિત මාත්‍රාවට පමණක් ලබා ගන්න. මාත්‍රාව ඉක්මවලා භාවිතා කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි හෘද රෝගීන්, ගර්භණී මව්වරුන් වගේ අය නම් වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගන්න ඕනි. ෆිෂ් ඔයිල් වලින් අපට ලැබෙන ගුණ මොනවාද? රුධිර පීඩනයේ සාමාන්‍ය තත්ත්වයට ලබා ගන්න බෙහෙවින් උදව් වෙනවා. හෘදයාබාධ අවධානය අඩු කරනවා. රුධිරයේ අහිතකර මේදය අඩු කරනවා. මොලේ ක්‍රියාකාරීත්වයට සහ වයසට යාමේ ලක්ෂණය අඩු කරනවා. ෆිෂ් ඔයිල් වලින් ලස්සන වෙන්න පුළුවන්ද? ඇත්තටම ඔව්. ෆිෂ් ඔයිල් වලින් ලස්සන වෙන්න පුළුවන්. ඉතින් ෆිෂ් ඔයිල් අපේ සිරුරට හිරු එළිය ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගන්නත් මේක උපකාරී වෙනවා. ඒ වගේම තමයි වියලි සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා. ඉතින් මේකෙන් ඔමේගා 3 වලින් තමයි මේ හැකියාව නිර්මාණය කරන්නේ. ඒ වගේම අපේ සම ශරීරයේ වයසට යාම අඩු කරන්නත්, කොලෙජන් නිෂ්පාදනය කරන්නත් මේන් අවස්ථාව ලැබෙනවා. ඔමේගා 3 වල ප්‍රදා හැකියාවක් තියෙනවා කියලා දන්නවා. ඒ ඉතින් මේ ප්‍රදා හැකියාව නිසා කුරුලා අවම කරන්න, ඇස්වල නිරෝගී බවට, කොණ්ඩේ හොඳින් වවා ගන්නත් ඉතින් මේකෙන් හැකියාවක් ලැබෙනවා. ෆිෂ් ඔයිල් මගින් අතුරු බලපෑම් තියනවාද? ඔව්, මේ තියෙන අප්‍රසන්න බව නිසා බඩේ කැක්කුම, අපිරියාව වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රුධිර පීඩනය අඩුවීම සහ රුධිර ග්ලූකෝස් ප්‍රවාහය වැඩිවීම ආදිය මේකේ අතුරු බලපෑම් විදිහට ගන්න පුළුවන්. මම අද හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ බලන වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.